ඉතිහාසයේ පුරා සිදු වූ විවිධ යුද්ධ පිළිබඳව ඔබ මොනවා තරම් අසා ඇති. ඈත අතීතයේදී විවිධාකාර හේතුන් මත පාර්ශ්ව දෙකක් කඩුගුණ හෙල්ල භාවිත කරමින් මුහුණට මුහුණ සටන් වැදීමෙන් පටන්ගත් යුද්ධ අද වන විට නවීන තාක්ෂණය සමග තත්පර ගණනකදී වර්ග කිලෝමීටර් දහස් ගණනක ප්‍රදේශයක් අලුදූවිලි කර දැමීමට තරම් පරිණාමය වී අවසානයි. වර්තමානය වන විට යුද්ධය මෙතරම් දරුණු වීමට නවීන ආයුධ වගේම තාක්ෂණයෙන් යුතු නවීන යුධ යානාද ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඒ වගේම මිසයිල කියන්නේ යුද්ධයක ම්ලේච්ඡත්වය වැඩි කරන ප්‍රධාන සාධකයක් වෙලා ඉවරයි. ඉතින් ප්‍රධාන වශයෙන් මිසයිල බැලිස්ටික් මිසයිල හා ක්‍රූස් මිසයිල් ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන අතර බැලිස්ටික් මිසයිල කියන්නේ ප්‍රක්ෂේපණ චලිතයක් සහිත නිශ්චිත ස්ථානයකට නිශ්චිත ගමන් මාර්ගයක ගමන් කරන මිසයිල වෙනවා. ඒ වගේම ක්‍රූස් මිසයිල කියන්නේ ලබා දෙන ඉලක්කයේ පසුපස ගමන් කළ හැකි මිසයිල වෙනවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ බැලිස්ටික් මිසයිල ගැන. රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසාන තත්පරය වෙනතෙක්. ඉතින් කලින් කිව්වා වගේම බැලිස්ටික් මිසයිලක් කියන්නේ නිශ්චිත ඉලක්කයක් වෙත නිශ්චිත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ප්‍රක්ෂේපණ චලිතයක් භාවිත කරන මිසයිල් වලට 1944 දී පමණ ජර්මන් ජාතික විද්‍යාඥයෙක් වූ වර්නන් වොන් බ්‍රවුන් විසින් නිපදවන ලද V2 රොකට් ලෙස හඳුන්වන බැලිස්ටික් මිසයිලය භාවිත කරමින් ජර්මනිය විසින් එංගලන්තය හා උතුරු යුරෝපයේ ස්ථානවලට පහර දීමත් සමග බැලිස්ටික් මිසයිල භාවිත වූ ලොව පළමු අවස්ථාව වාර්තා වුණා. එවකට ජර්මනිය භාවිතා කළ මිසයිල් වල නිරවද්‍යතාවය අඩු වුණත් මිත්‍ර හමුදාවන්ට විශාල හානි කිරීමට මේ මිසයිල් වලට හැකි වුණ බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ මිසයිල පසුකාලීනව ඇමරිකාව හා රුසියාව තුළ වැඩි දියුණු කළ අතර අද වන විට ඉන්දියාව, චීනය, උතුරු කොරියාව, ඉරානය ඇතුළු රටවල් කිහිපයක විවිධ පරාස ඔස්සේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ලෝකයේ බැලිස්ටික් මිසයිල ඒවාට ගමන් කළ හැකි දුර අනුව ආකාර 4කින් නිර්මාණය වෙනවා. ඒ අනුව කිලෝමීටර් 1000 පරාසයේ ප්‍රහාර සිදු කළ හැකි ෂෝට් රේන්ජ් බැලිස්ටික් මිසයිල, කිලෝමීටර් 1000 කිලෝමීටර් 3500 අතර පරාසයේ ප්‍රහාර සිදු කළ හැකි මීඩියම් රේන්ජ් බැලිස්ටික් මිසයිල, කිලෝමීටර් 3500 කිලෝමීටර් 5500 අතර පරාසයේ ප්‍රහාර සිදු කළ හැකි ඉන්ටර්මීඩියට් රේන්ජ් බැලිස්ටික් මිසයිල, කිලෝමීටර් 5500ට වඩා වැඩි ඉලක්කවලට පහර දිය හැකි ඉන්ටර්කන්ටිනල් බැලිස්ටික් මිසයිල, එහෙම නැත්නම් අන්තර්මහාද්වික බැලිස්ටික් මිසයිල. ඉතින් මේ ෂෝට් රේන්ජ් හා මීඩියම් රේන්ජ් බැලිස්ටික් මිසයිල තියට බැලිස්ටික් මිසයිල් ලෙස හඳුන්වනවා. ඒ වගේම ලොන් රේන්ජ් හා අන්තර්මහාද්වික බැලිස්ටික් මිසයිල උපාය මාර්ගික බැලිස්ටික් මිසයිල් ලෙස හඳුන්වනවා. ඉතින් සාමාන්‍යයෙන් අන්තර්මහාද්වික බැලිස්ටික් මිසයිල වලට වර්තමාන තාක්ෂණය සමග කිලෝමීටර් 10,000ක ඉලක්කය සපුරා ගන්න යන්නේ විනාඩි 30ක් 35ක් අතර කාලයක්. සාමාන්‍ය රුසියාවේ නිෂ්පාදිත RS-28 සර්මාට් බැලිස්ටික් මිසයිලය පැයට කිලෝමීටර් 24,000ක තරම් වේගයෙන් ගමන් කරනවා. බැලිස්ටික් මිසයිල් නිර්මාණයට රොකට් එන්ජින් භාවිත කරන නිසාම මේ මිසයිල බොහෝ දුරට රොකට් එක ක්‍රියාකාරීත්වයට සමානයි. ඉතින් මේ මිසයිල පළමු අදියරේදී මිසයිලය තුළ ඇති ඉන්ධන දහනය වීමෙන් ලැබෙන බලයෙන් ගමන් කරනවා. ඉන්ධන සියල්ල අවසන් වූ පසු දෙවන අදියරේදී ඉන්ධන දහනයෙන් මිසයිලයට ලැබුණු චාලක ශක්තිය මගින් තවත් ඉහළට ගමන් කරනවා. මිසයිලයට අදාළ ගමන් මගේ උපරිම උසට ළඟා වුණ පසු ඒ කියන්නේ තුන්වෙනි අදියරේදී මිසයිලය ගුරුත්වය යටතේ පහළට වැටීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මිසයිල ගමන් කරන දුර අනුව මේවා වායු ගෝලයෙන් ඉහළට යනවාද නැද්ද යන්න තීරණය වෙනවා. බොහෝ දුරට ICBM බැලිස්ටික් මිසයිල, ඒ කියන්නේ අන්තර්මහාද්වික බැලිස්ටික් මිසයිල තමන්ගේ ප්‍රථම අදියරේදී පෘථිවි වායු ගෝලයෙන් ඉහළට ගමන් කරනවා. නමුත් කෙටි දුර බැලිස්ටික් මිසයිල වල මේ අදියර තුනම සිද්ධ වෙන්නේ වායු ගෝලය ඇතුළත. බැලිස්ටික් මිසයිලේ කොටස් ගැන කතා කරද්දී මෙන්න මේ යුද හිස ප්‍රධාන තැනක් ගන්නවා. බැලිස්ටික් මිසයිලයක විනාශකාරී බව වැඩි වෙන්නත් මේ යුද හිස බලපානවා. මේ බොහෝ බැලිස්ටික් මිසයිල වල පවතින්නේ එක යුද හිසක් නෙමෙයි. MIRV ලෙස හඳුන්වන කුඩා යුද හිස් කිහිපයක් අන්තර්ගත වෙනවා. MIRV කියලා කියන්නේ Multiple Independently Targetable Re-entry Vehicle. ඒ කියන්නේ ස්වාධීනව ඉලක්ක කළ හැකි යන්න. ඉතින් මේ යුද හිස පුපුරන ද්‍රව්‍ය අඩංගු සාමාන්‍ය යුද හිසක් වගේම න්‍යෂ්ටික හෝ රසායනික යුද හිසක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ යුද හිසේ අන්තර්ගතය අනුව ඉලක්කයට සිදුවන හානිය තීරණය වෙනවා. රුසියාවේ සර්මාට් මිසයිලයේ මේ යුද හිස් 24ක් පමණ තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේ MIRV යුද හිස සහිත මිසයිලවල එක් MIRV පතිත වන ස්ථානය වෙනස් නිසා වර්තමාන
වර්තමානයේ වන විට මේවා වැළැක්වීම ඉතාමත් අපහසු වී තියෙනවා. මේ මිසයිල් වල විනාශකාරී බව නිසාම ලෝකයේ එක් රටවල් මේවායින් ආරක්ෂා වීමට මිසයිල් ආරක්ෂක පද්ධති මේ වෙන විටත් නිර්මාණය කරලා අවසන්. ඒ අතරින් ඊශ්‍රායලයේ නිෂ්පාදිත අයන් ඩෝම් ලෝකයේම අවධානය දිනාගත් මිසයිල් ආරක්ෂක පද්ධතිය. ඒ වගේම ඇමරිකාවේ නිෂ්පාදිත තාඩ්, රුසියාවේ නිෂ්පාදිත S-400, S-500 වගේ තියුණු මිසයිල් ආරක්ෂක පද්ධතිද මේ වනට ලෝකයේ පවතිනවා. අවසාන වශයෙන් මේ බැලිස්ටික් මිසයිල් ලෝකයේ ආරක්ෂාවට වගේම මිනිසාගේ පැවැත්මටත් විශාල බලපෑමක් වෙලා අවසానයි. ඉතින් මේවා නිශ්චිතව භාවිත කිරීම හා ජාත්‍යන්තර නීති වලට පාලනය කිරීමත් වර්තමානයේ වෙනවිට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි අපේ වීඩියෝ එකේ අවසානයට ලං වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම බැලිස්ටික් මිසයිල් ගැන මේ වීඩියෝ එකේ සඳහන් නොවුණු ඔබ දන්නා කරුණු නම් ඒවත් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.